Hello guys. ඉතින් ඔන්න එළියට යන්න හදන්නේ අම්මගේ බර්ත්ඩේ එකට. කවුරුත් දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා තාම. බලමු කොහෙද යන්නේ කියලා. ඉතින් මේක තමයි මං ආසම වැඩේ ළමයි. කොහේ හරි යනකොට ලස්සන අහසක් දැක්කහම මට ඉතින් ඒක වීඩියෝ කරගන්න ඕනේ. බලන්න දැන් මේ පාට මාරු වෙච්ච ලස්සන ඔයාලටත් තියෙනවා නම් මෙහෙම අහසේ ෆොටෝ ගන්න, වීඩියෝ ගන්න පිස්සුවක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න කතාවෙන් කතාවක් දැන් නම් චුට්ටක් රෑ වෙලා ළමයි. ඉතින් මේ වෙලාවේ අපි නම් හයිවේ එකකින් එක්සිට් වෙන්න යන්නේ. ඒ වුණාට ඉතින් මම නම් මාර බඩගින්න හිටියේ. මොනා කරන්නද ඩිනර් අවුට් එකකට යන්නේ. ඉතින් මේ තියෙන්නේ කොළඹ පොසොන් එකට සලසලා තිබ්බ විදිය. පුදුම විදියට මහන්සිලා තිබ්බ ළමයි මේ දේවල් කරන්න. ඉතින් ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි මිනිස්සුන්ට කොච්චර අගහිඟකම් තිබ්බත් දන්සල් වලින් නම් අඩුවක් වෙලා තිබ්බේ නෑ. ඒ අතරේ මම දැක්ක තව ලස්සන දෙයක් තිබ්බා. ඉතින් එන්නකො පෙන්නන්න. බලන්න මිනිස්සු කොච්චර මහන්සිලාද කියලා මේ මිහින්තලේ හදන්න. ඉතින් මේ වගේ පොඩි දේවල් වලින් පහන් කූඩු මෙන්න මේ වගේ ලස්සන දේවල් වලින් එදා කොළඹ පිරීලා තිබ්බා. ඉතින් ඒත් එක්කම ඔන්න අපි යන්න හදන්නේ. කොහෙද කියලා ඉතින් දැන් ඔයාලා දන්නවනේ. City of Dreams එකට තමයි ඉතින් ඔන්න අපි අද ආවේ. මේ මං City of Dreams යන පළවෙනි වතාව. ඉතින් බලමු ඉස්සරහට ඒකේ අත්දැකීම් කොහොමද කියලා. මේ තියෙන වීඩියෝ ක්ලිප් එක ළමයි මම එන්ට්‍රන්ස් එකේදී ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේකේ ඇතුළ නම් හරියම ලස්සනයි ළමයි. කියන්නේ ඒක මොඩර්න් විදියට හදලා තිබ්බ හොටෙල් ස්ට්‍රක්චර් එකක්. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක තව ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න. ඉතින් මේ වෙලාවේ අපි චෙක් ඉන් වෙන්න තමයි හදන්නේ. ඉතින් කියන්න ඕන දෙයක් තමයි මෙයාලගේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. දැන් ඕන අපි හැමින් යන්නේ අපේ ටේබල් එකට. ඉතින් යන ගමන් බලන්නකෝ දෙපැත්තේ තියෙන කෑම. ඉතින් මේ තියෙන්නේ ලයිව් කුකින් ඒරියා එක. බලන්නකෝ varieties ගොඩ. ඉතින් මෙතන ඉන්දියන්, ශ්‍රී ලංකන්, වෙස්ටර්න් වගේම ජපනීස් කෑම බීමත් ගොඩක් තිබ්බා. ඉතින් මම ඉස්සෙල්ලාම කරේ පොඩි වටයක් ගැහුවා ළමයි මොනවද තියෙන කෑම බීම කියලා හරියටම දැනගන්න. කන්න කලින් බලලා ඉන්න පේ ළමයි මොනවද තියෙන්නේ කියලා. මේ ඩිසර්ට්ස් ඒරියා එක ළමයි මේක පිස්සු හදනවා. ඉතින් මෙතනින් මම try කරේ චීස් කේක්ස් වර්ග 3ක්. ඉතින් මෙතන තිබ්බ කෝන් රයිස් එක මාරම රසයි ළමයි. ඒ ඇස්සේ මම ගියා චිකන් ක්‍රීමි සුප් එක try කරන්න. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම try කරේ නූඩල් එකක්. ඒකත් මාරම රසයි ළමයි. ඉතින් මට සෙට්ුන්නේ නැති එකට තියෙන මෙන්න මෙතන තියෙන මේ ටෝෆු එක. ටෝෆු එක නම් මට සෙට් නෑ ළමයි. අනිත් හැමදේම මම මාරම ආසාවෙන් try කරේ. මේ මොනවා try කරත් මම ආසම බේකරි අයිටම්ස් ළමයි. ඉතින් මම මේ හීල්ස් දෙක දාගෙන යන හැම පාරම මෙන්න මෙහෙම වැටුනේ නැත්තම් ළමයි මගේ දවස කම්ප්ලීට් නෑ. ඉතින් මේක තමයි මං ගන්න ගියේ ඇත්තම ෂොට් එක. මොනවා වුණත් මේ pool area එක නම් මාර calm vibe එකක් ළමයි. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ කොළඹ අයිකන් එක. මං එහෙම කිව්වේ ෆොරින කෙනෙක් වුණත් කොළඹ වඳුරගන්නේ මෙන්න මේ ලෝටස් ටවර් එකෙන්. ඉතින් බලන්නකො ළමයි මේ pool area එකේ ලස්සන. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමටත් ආස පෙන්නුවේ නැත්තම් මට හිතුණා ඒ වීඩියෝ එක කම්ප්ලීට් නෑ කියලා. ඉතින් පොය දවසේ ඉඳලා හදක් තියෙනවා. ඉතින් මේ තියෙන ළමයි බා ඒරියා එක. ඉතින් බා ඒරියා එකට ගිහලා මට කරන්න දෙයක් නැති නිසා මම බැලුවා ෆුට්බෝල් මැච් එක. ඉතින් මම ඔන්නම ටික වෙලා ෆුට්බෝල් මැච් එක බල ඉන්නකොට තමයි දැක්කේ එහා පැත්තෙන් ක්‍රිකට් මැච් එකක් දාලා තියෙනවා. ඉතින් මම ඔන්න ඔය දෙකම චුට්ට බල ඉඳලා ඉතින් ඔන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දැන් අපි ඉන්නේ චෙක් අවුට් වෙන ගමන්. ඉතින් ඔක්කොම එන්ජොයි කරලා දැන් ඔන්න රෑ 11ට වගේ තමයි අපි මේ චෙක් අවුට් වෙන්නේ. ඉතින් ආය දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි.